හරි. අයිබෝවන් ළමයි. මේ පණිවිඩය 2026 එක්සෑම් ලියන ඔයාලට. හරිද? අපි දින 60 අන්තිම තුරුම්ප කියලා ප්‍රෝග්‍රෑම් එකක් කරා. ඔයාලා හැමෝම ඒක දන්නවා. හැබැයි දින 60ට සම්බන්ධ වෙන්න බැරි වෙන ළමයිට හරිද? මට කතා කරපු ළමයිට මම කිව්වා, ඒ කියන්නේ ජූනි 11 තමයි අපි දින 60 ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ. ඒ ප්‍රෝග්‍රෑම් එක දැන් යන ගමන් තියෙනවා. එතකොට ඒකට තවත් ළමයි සම්බන්ධ කරගන්න නැහැ. මොකද ඒකේ කිසිම තේරුමක් නැහැ. මොකද ඒ ප්‍රෝග්‍රෑම් එක සක්සස් වෙන්නේ නැහැ අර මැදින් ඒකට පැන්නොත්. ඒක හින්දා පළක් වෙලා මට කතා කරපු ළමයිට මම කිව්වා මම ඔයාලට මොකක් හරි වැඩසටහනක් හදලා දෙන්නම් කියලා. අන්න ඒ වැඩසටහන ගැන කියන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. හරිද? හරි. එහෙනම් අපි දවස් 30කට ප්ලෑන් එකක් හදලා තියෙනවා අන්තිම තුරුම්පුවක්. එතකොට ඒක දවස් 30කට තමයි හදලා තියෙන්නේ. එතකොට ඒ වැඩේ වෙන්නේ කොහොමද කියලා මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. අපි ඒක පටන් ගන්නේ ජූලි මාසේ 1 වෙනිදා. ජූලි මාසේ 1 වෙනිදා ඉඳන් පටන් ගත්තට පස්සේ ওই වැඩේ යනවා ජූලි මාසේ 30 වෙනකම්. එතකොට දවස් 30ක් නේ. හරිද? එතකොට ඒ දවස් 30යි ඔයාලට එක්සෑම් තියෙන්නේ අගෝස්තු 10. එතන තව දවස් 10ක් ඉතුරු වෙනවා. එතකොට දවස් 30ක ප්ලෑන් එකක් කියලා කිව්වට හරියටම බැලුවොත් මේක දවස් 40ක ප්ලෑන් එකක්. අපේ වැඩේ දවස් 30ක් යනවා. ඒ 30න් පස්සේ තව දවස් 10ක් ඉතුරු වෙනවා. අන්නේ දවස් 10 ඔයාලට පුළුවන් මොඩල් පේපර්, පළාත් පේපර්ස් අන්න ඒ වැඩ ටික කරගන්න. හරි. දවස් 30 තුළ අපි මොකද කරන්නේ? ඒක නම් මම පැහැදිලි කිරීමක් කරන්න. මේ වැඩේ පාස් පේපර් එක රවුන්ඩ් එකක් හදලා තියෙනවා 2015 ඉඳන් 2025ට යනකම් පාස් පේපර්ස් MCQ ව්‍යුහගත සහ එසේ. හරිද? එතකොට යුනිට් වයිස් ප්‍රෝග්‍රෑම් එකක් හදලා තියෙනවා. යුනිට් වයිස් පාස් පේපර්ස් ටික යනවා 2011 ඉඳන් 2025ට යනකම් යුනිට් වයිස්. ඒ වගේම වැදගත්ම දේ තමයි ඔයාලට පාඩම් 11ක පුල් තියරි වීඩියෝ සෙට් එකක් මේකත් එක හම්බ වෙනවා. දැන් මෙහෙම ගත්තොත් සත්පාලනය, පලිබෝධ, ශාක පෝෂණය, පස, එතකොට ඉකෝන්, බිම් සැකසීම්, ජල සම්පාදනය ඔය වගේ ප්‍රධාන පාඩම් 11ක්. ඒ කියන්නේ විභාගයට අනිවාර්ය සහ වැඩියෙන්ම ප්‍රශ්න අහන පාඩම්. ඒතකොට දැන් දවස් 30ක් කියන්නේ මාසයක් ඇතුළත අවුරුදු දෙකමාරක වැඩ කවර් කරන්න අමාරුයි. හැබැයි විභාගයට අනිවාර්යෙන් අහන වැඩියෙන් ලකුණු වෙන පාඩම් ටික ටාගට් කරොත් අපිට F එකේ ඉන්න ළමයි කොහොම හරි B එකකට ඒකක් ළඟට හරි තල්ලු කරගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට එක්සෑම් එකට වැඩියෙන් වෙන පාඩම් වල වීඩියෝ සෙට් එකක් දෙනවා. හරිද? ඒකට ඔයාලට ඒක ස්පීඩ් දාලා ටක් ගාලා බලාගෙන යන්න පුළුවන්. ඒකත් එක්ක පාස් පේපර්ස් වැඩක් යනවා. ෂෝට් නෝට් ඔය වගේ ලොකු ප්‍රෝග්‍රෑම් එකක් හදලා තියෙනවා. වැදගත්ම දේ. මේක කරන්න පුළුවන් වෙන්නේ දවස් 30ක අඛණ්ඩ කැපවීමක් තියෙන ළමයෙක්ට විතරයි. මොකද මේක පටන් අරගෙන මගින් නවත්තලා දැම්මොත් වැඩේ අවුල් වෙනවා. ඒකින්ද ඔයාලා මේකට සම්බන්ධ වෙනවා නම් ජූලි 1 වෙනිදාට කලින් මේකට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ වගේම අඛණ්ඩව වැඩේ ඉස්සරහට කරගෙන යන්න ඕන. තවත් අන්තිම තුරුම්පු නෑ ළමයි. ආයි අන්තිම තුරුම්පු ඉල්ලන්න එපා. මොකද තුරුම්පුවක් ගන්න කාලයක් නෑ. හරිද? ඒ වගේම මේ වැඩේ අපේ රිවිෂන් ළමයිට සම්බන්ධ නැහැ. මොකද රිවිෂන් ළමයි දවස් 60 වැඩපිළිවෙල යාලා කරගෙන යනවා. වෙනම රිවිෂන් වැඩපිළිවෙල යනවා. මේ වැඩේ තියෙන්නේ ඔයාලා අර මට කතා කරපු ළමයි සෙට් එකට සහ තවත් ඇග්‍රි තාමත් ඇනිලා ඉන්න අර F මට්ටමක S මට්ටමේ වගේ ළමෙක් තාම ඉන්නවනම් C මට්ටමක වගේ අන්නේ ළමෙක් AB මට්ටමකට ගෙනියන්න පුළුවන්. තව දෙයක්. දවස් 30කින් F එකක් A එකක් කරන්න පුළුවන්ද කියලා ඇහුවොත් මගේ උත්තරේ බැහැ. හරිද? අවුරුදු දෙකමාරක වැඩක් 0 මට්ටමේ ඉන්න ළමෙක් A එකකට ගෙනියන්න බෑ ළමයි. හැබැයි F එකක ඉන්න ළමෙක් B එකකට වගේ ගෙනියන්න පුළුවන්. මොකද අර මට ප්‍රතිහාරات පාන්නත් බෑ, ඔයාලට ප්‍රතිහාර පාන්නත් බෑ. මොකද සබ්ජෙක්ට් තුනක් තියෙනවනේ. ඒතකොට ඇග්‍රි විතරක් තියෙනවා නම් ඔන්න ටක් ගාලා කරගෙන යන්න පුළුවන්. හැබැයි එහෙම බෑනේ. හරිද? ඒකින්ද F එකක ඉන්න කෙනෙක් B එක මට්ටමට ගෙනියන්න පුළුවන්. හැබැයි S එක C එක වගේ එකක් A එකක් කරන්න පුළුවන්. මොකද පාස් පේපර්ස් ඔයාලා බලන්න පාස් පේපර් ආයි රිපීට් වෙවි එකම අහලා තියෙනවා. ඒතකොට පාස් පේපර් රවුන්ඩ් එකක් එනවා. වීඩියෝ සෙට් එකක් හම්බ වෙනවා. එතකොට යුනිට් වලට පාස් පේපර් සෙට් එකක් එනවා. ඒ වගේම අපේ රිවිෂන් එක ජූලි මාසේ රිවිෂන් එකටත් ඔයාලට මේත් එක්කම සම්බන්ධ වෙන්න පුළුවන්. මේකට සම්බන්ධ වෙන ළමයිට ජූලි මාසේ රිවිෂන් එකටත් එන්න පුළුවන්. ඒකේ අපි යුනිට් වයිස් අනුමාන ටිකක් සාකච්ඡා කරගෙන යනවා. එක්සෑම් පේපර් උස්සලා නෙමෙයි අපි අනුමාන සාකච්ඡා කරනවා පාස් පේපර්ස් අධ්‍යයනය කරලා. එතකොට ඒවයින් අපිට දැනුම ගන්න පුළුවන් මොන ප්‍රශ්න 26 එක්සෑම් එකට අහයිද කියලා. ඒකත් එක්ක බලලා අපි අනුමාන ටික සාකච්ඡා කරනවා. එතකොට ඒකත් ඔයාලගේ වැඩපිළිවෙල සක්සස් කරගන්න පුළුවන්. හරි නේද? ඕක තමයි පැහැදිලි කරන්න ඕනුනේ. එතකොට සම්බන්ධ වෙන කවුරු හරි ළමෙක් ඉන්නවනම් ඔයාලට පුළුවන් ජූලි මාසේ 1 වෙනිදාට කලින් සම්බන්ධ වෙන්න.
WhatsApp group එකක් තියෙනවා. ඒකටත් ඇඩ් වෙන්න. මොකද daily targeting program එකක් කරනවා. ඒකටත් ඇඩ් වෙන්න. එතකොට ওই විදිහට වැඩේ කරගෙන යන්න පුළුවන්. දවස් 30ක් තියෙනවා. ඔයාලට උවමනාවක් තියෙනවා නම් මේ වැඩේ කරගන්න ඕනි කියලා තාමත් පුළුවන් ළමයි. හරිද? එතකොට ඇත්තටම මේ වැඩේ මම කරන්න හිටපු වැඩක් නෙමෙයි. මම දින 60 වැඩක් කළා. ඒක දැන් කරගෙන යන ගමන් ඇත්තටම මමත් මේක ෂූටි අර රිස්ක් එකක් අරන් තමයි මේක කරන්නේ. ඇයි ඒ? දැන් සේල් මට්ටමේ ළමයෙක් මගේ පන්තියකට සම්බන්ධ කරගන්නවා කියන්නේ මම තියරියක් මුකුත් රිවිෂන් එකක් උගන්වලා නැතුව. එතකොට ඔයාලා මේකට සම්බන්ධ කරගන්න කියන මටත් ලොකු බලපෑමක් එනවා. හැබැයි එහෙම හිතන්නේ නැතුව කවුරු හරි ළමයෙක් ඉස්සරහට ගෙනියන්න, පේලලා ඉන්න එකෙක් කොහොම හරි ඇදලා අරගෙන කොහොම හරි C1කට S1කට ගෙනියන්න. එතනින් එහාට B එකක් A එකක් අරන් දෙන්න තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට කියන්න ඕන දේ සල්ලි ගැරීමේ කිසිම උවමනාවක් නැහැ. මේකට සම්බන්ධ වෙනවා නම් වැඩ කරන්න පුළුවන් නම් විතරක් සම්බන්ධ වෙන්න. නැත්නම් සම්බන්ධ වෙන්න එපා. මොකද අපරාධේ මේක තනිකරම self study ඔයාලගේ කැපවීම මත යන ගමනක්. හරිද? මට ඇවිල්ලා ඔයාලට වැඩ කරලා දෙන්න බෑ. ඔයාලට උවමනාවක් තියෙනවා නම් මේ වැඩේ කරගන්න පුළුවන්. පැහැදිලි නේද? ඔච්චර තමයි කතාව. එහෙනම් සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වෙන්න 15 නම්බර් එකක් දාන්නම්. එතකොට ඒකත් එක බලලා වැඩේට සම්බන්ධ වෙන්න. හරි නේද? good luck.